Hello everyone. Business consultancy ගැන පොඩි වීඩියෝ සීරීස් එකක් කරන්න ඕන කියලා හිතුණා. මොකද මගේ ආයතනෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ගොඩක් දෙනෙක් සමහර වැරදි වැටහීම් තියෙනවා මේ business consultancy ගැන. දැන් මගේ expertise තියෙන්නේ අවුරුදු 25ක විතර marketing. එහෙම නැත්නම් අලෙවිකරණය. ඒකම ගත්තොත් අවුරුදු 10ක විතර digital marketing. එහෙම නැත්නම් අපි කියනවා digital අලෙවිකරණය. ඒත් එක්කම ආයතනික සංනිවේදනය. එහෙම නැත්නම් අපි කියනවා corporate communication. ඔන්න ඔය ටික එකතු කරලා අපි කොහොමද ඔයාගේ ආයතනය, ඔයාගේ business එක ඊළඟ level එකට අරගෙන යන්නේ. එහෙම නැත්නම් ජාත්‍යන්තර වෙළඳපොළට අරගෙන යන්නේ කියන එක තමයි මගේ පැත්තෙන් මම expertise කරලා තියෙන්නේ. මට experience තියෙන්නේ. ඉතින් මම දැනට අවුරුදු 25ක විතර සර්විස් එකක් තියෙනවා මගේ ඔන්න ඔය කියන ඒරියාස් වල. ඒ එක්කම මම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ හිටපු සභාපති කෙනෙක්. එතකොට ලංකාවේ මීඩියා ඒජන්සීස්, ඒ වගේම ඇඩ්වර්ටයිසිං ඒජන්සීස් එක්ක ගොඩක් ළඟින් වැඩ කරපු කෙනෙක් මම. ඒකට ඔක්කොම එකතු කරලා මේ අපේ රටේ තියෙන SME, small and medium enterprise වලට කොහොමද යාළගේ business එක ඊළඟ level එකට ගෙනියන්නේ කියන එක ගැන මම දන්න මගේ එක්ස්පර්ටීස් අරගෙන පොඩි වීඩියෝ සීරීස් ටිකක් කරන්න තමයි මම හිතන් හිටියේ. මොකද මේක ගොඩක් වෙලාවට සිංහලෙන් කරන එක හොඳයි ඉංග්‍රීසි වලින් කරනවට වැඩිය. මම හිතන්නේ එතකොට මොකද අපේ රටේ ඉන්න ඔක්කොම සිංහල දන්න මිනිස්සුනේ. එතකොට ඉංග්‍රීසියෙන් සමහර යෙදුම් මම පැහැදිලි කරලා දුන්නා. සීරීස් එක යන්නේ සිංහලෙන්. ඒතර හැමෝටම මේ පොඩි කෙනාගේ ඉඳලා ලොකු කෙනා එනකම් හැමෝටම මේ වීඩියෝ සීරීස් එකෙන් මොනවා හරි අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. එතකොට දැන් අද ලෝකේ ගොඩක් වෙලාවට තමන්ගේ ව්‍යාපාර කටයුතු අනිත් කෙනෙක්ට sannivedanaya කරන්න. එහෙම නැත්නම් ඇඩ්වර්ටයිස් කරන්න භාවිතා කරන යෙදුම් ගොඩක් තියෙනවා. අපි ගත්තොත් සෝෂල් මීඩියා කියලා අපි පාවිච්චි කරන සමාජ මාධ්‍ය තියෙනවා. ඒ සමාජ මාධ්‍ය වලත් විවිධ channels තියෙනවා. ඒ කියන්නේ Facebook, එහෙම නැත්නම් Instagram, එහෙම නැත්නම් LinkedIn කියනවා. ඒ වගේ විවිධ platforms තියෙනවා. ওই platforms වලින් එකින් එක කරන කාර්යභාරය සහ ඒකේ ඉන්න target audience එක එකින් එකට වෙනස්. ඒකට ඔන්න ඔය වගේ අපි සමහරක් වෙලාවට මේ දෙක තුන පටලවා ගන්නවා. එතකොට ආයතනික සංනිවේදනයකදී නැත්නම් corporate communication එකකදී කොහොමද මේක කරන්න කියලා තමයි පටලවා ගන්නවා. ඒකම නිෂ්පාදනයක් හෝ සේවාවක් මුලින්ම නිෂ්පාදනය වෙළඳපොළට දාන්න කලින් කරන්න ඕන සමහර වැඩ ටිකක් තියෙනවා. ඒ ටික අපි සමහරක් වෙලාවට පටල ගන්නවා. ඔන්න ඔය ටික ඔක්කොම එකතු කරලා මම බලාපොරොත්තු වෙනවා පොඩි වීඩියෝ සීරීස් ටිකක් කරන්න. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට. හරිද? අපි ඉස්සරහට හම්බ වෙමු මේ සීරීස් එකේ එක ස්ටෙප් එකේ කොහොමද අපි ඉස්සරහට යන්නේ කියලා. Thank you.